කරපු පාපේ පස්සෙන් එනවා. බේරෙන්න බැරුව යනවා. මැස්සෙක් මදුරුවෙකුට හිංසාවක් දීලා හරි සැපත හේව්වට ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් එහා ගියපු කෙනෙකුට හිංසා පීඩා දීලා සැපත හේව්වට ලැබෙන්නේ නැහැ. එනිසා ඒවං චේ සත්තා ඥානෙයුං දුක්ඛායන් ජාති සම්භවෝ මේ ඉපිද මෙරි මෙරි යන භව ගමන ඇත්තමයි දුකක් කියලා දකිනවා නම් න පානෝ පානිනං හඤ්ඤේ පාන ඝාතේහි සෝචති ලෝකේ කවුරුවත් කාටවත් කායිකවත් මානසිකවත් හිංසා කරන්නේ නැහැ. ඇත්තම දන්නවා නම් දෙන හිංසාව Tamanට එනවා. කායිකව වද පැමිණෙව්වත් මානසිකව කාට හරි දුක් දුන්නත් කයින් හෝ වචනයෙන් හෝ කාට හරි දුක් දුන්නොත් ඒක Taman කරා පැමිණෙනවමයි. දෙන දේ ලැබෙනවමයි. දන් දුන්නොත් ආහාර පාන වස්ත්‍රාභරණ ආයු වර්ණ සැප බල ප්‍රඥා ඔක්කොම ලැබෙනවා. දානෙන් සීලයෙන් යුක්ත වෙනකොට සුගතියයි සුගති සැපය ලැබෙනවා. දානෙන් සීලයෙන් භවනාවෙන් යුක්ත වෙනකොට සුගතිය සුගති සැපත ප්‍රඥාව පහළ වෙනවා. සත්පුරුෂය අසුර ලැබෙනවා. නිවන් මඟ විවර වෙනවා. එනිසා පින්වතුනි හිතන්නට යමක් මේ ජීවිතේ දෙන දේ ලැබෙනවා. එනිසා නපුරු නරක වචන වලින් ආමන්ත්‍රණය කළොත් ಜಾතිත් පරුස වචන වලින් නිර්පරාදි බැනුම් අහන්න වෙනවා. බොරු විවේචන ඉදිරිපත් කළොත් බොරු චෝදනා කළොත් ಜಾතිත් අනේකවර බොරු චෝදනාවන්ට නතු වෙනවා. ඔබ මේ ජීවිතේ කාට හරි සිතවිල්ලකින් හරි දුකක් දුන්නොත් ಜಾතිත් හිසේ රුදා කඳේ රුදා බඩේ රුදා වේදනා ඇති වෙනවා. දෙන දේ ලැබෙනවා. අප්‍රමාදී වෙන හොඳ දේම ලබා දෙන්න. මෛත්‍රියෙන්ම කතා කරන වචන සත්‍ය වචන විතරක් කතා කරන්න. බොරුවක් කියන්න සිද්ධ වෙනවා කියලා තේරුණොත් වහා මේ අවස්ථාවෙන් අයින් වෙන්න. ජීවිතේ නිසාවත් බොරු කියලා බෑ දිනන්නට. ඒ නිසා බොරුව හොඳ නෑ. නපුරු වචන හොඳ නෑ. කේලම කොහොමත් හොඳ නෑ. ඊර්ෂ්‍යාව කොහොමත් හොඳ නෑ. පාපය කොහොමවත්ම හොඳ නෑ පින්වතුනි. එහෙම හිතලා හිත හදා ගන්නවා විනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ මිහිරි බෝසත් මහසත් ගමන හිතා ජීවිතයට ජය ලබනවා විනා දිරි ලබනවා විනා බාල බොළඳ දේ එකතු කරන්න එපා. ලෝකේ බොළඳ දේවල් බොහෝමයි. තිරුවාන ගල්සේ නොවටින දේවල් අද වැඩි වෙලා. ගොම ගුලිසේ නොවටිනා දේවල් අද වැඩි වෙලා. පස් කැටසේ නොවටිනා දේවල් අද වැඩි වෙලා. වටිනා මිනිමුතුසේ වටිනා දේවල් අඩු වෙලා. බුද්ධ ශාසනයෙන් විතරයි සද් ආචාර ලැබෙන්නේ. බුද්ධ ශාසනයෙන් විතරයි හිත නිවෙන මිහිරි බණ ඇසෙන්නේ. එනිසා ඇවිස්සෙන්නේ නැතිව නිහතමානී ගමනක් යන්න. රත් වෙන්නේ නැතිව සිසිල් ගමනක් යන්න. බුදු හදවතේ සිසිල් හදවතින් ඔබත් ලබන්න බලන්න. ඒ බුදු කරුණාවේ මිහිර ඔබ ලබන්න බලන්න. එතකොට ඔබට පෙනෙනවා බුදුරජාණන් වහන්සේ මොන තරම් නිවුන ශාන්ත දාන්ත උත්තම පිරිසුදු චරිතයක්ද කියලා. එහෙම බලන්න ඔය හිත මේ වෙලාවේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත කර ගන්න ඕන. ධම්මාලම්බන සංඝාලම්බන ප්‍රීතියෙන් යුක්ත කර ගන්න ඕනේ. හිත අවදිමත් කර ගන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ දේශ බලන්න. හිත අවදිමත් කරගන්න ශාසනයේ මිහිර මිදින්න. වෙන දේවල් වලට හිත අවදි කරන්න එපා. ක්ලේශයට, පාපයට, කාමයට හිත අවදි කරන්න එපා. ඒ ඉදිරියේ හිත නිද්‍රාවකටපත් කරන්න වටිනවා. කුසලයේ පින දහම සත්පුරුෂකම් හිතිරියේ හිත අවදි කරන්න. ඒකාන්තයෙන් යෝනිසෝ මනසිකාරයට නතු කරන්න. ජීවත් වන පුංචි කාලේ මහ පිනක් එකතු කළ යුතුව තිබෙනවා. පින්වතුනි, පුංචි කාලෙන් ජීවිතය අවසන් වෙනවා. මහා පිනක් එකතු කරගෙන පාරමි පුරන්න යුක්ත වෙනවා. මොකද හේතු වෙනවා මේ සසර ඒ තරම්ම දුකයි. පුංචි කාලයකින් ලොකු දෙයක් කරගෙන යන්නයි අපි මේ ලෝකෙට ආවේ. යන්න කලින් මහා කුණු ගොඩක් එකතු කරගත්තොත් මොන අවාසනාවක්ද. එනිසා එහෙම හිතන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මිනිස් මනස් අසත්පුරුෂ වෙනකොට ඒ මිනිස්සු අසුරු කරගෙන ඉන්න බුහුමාටු දෙවියෝ ඉන්නවා. බුහුමාටු අමනුෂ්‍යයන් ඉන්නවා. ඔවුන් අධාර්මිෂ්ඨ වෙනවා. බුහුමාටු අමනුෂ්‍යයන් අධාර්මිෂ්ඨ වෙනකොට අන්තරීක්ෂ ඇතැම් දෙවිවරු අධාර්මිෂ්ඨ වෙනවා. ওই විදිහට ඉහළ දිව්‍ය ලෝක දක්වාම ඒ පවිතු අසත්පුරුෂකම් පැතිරලා යනවා. එතකොට කරා වාතා වායන්ති කියනවා. නපුරු විසම සුලං හමනවා කියනවා. අද එහෙම වෙන්නේ නැද්ද? නපුරු විසම හුලං හමනකොට ඒ නපුරු විසම සුලං වලින් දෙවියන්ගේ විමාන කම්පා වෙනවා කියනවා. ඒ නපුරු විසම පවනින් දේව විමාන කම්පා වෙනකොට ඒ දෙවියන්ගේ හිතවල තරහ ඇති වෙනවා. ඒ තරහ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඉඩෝරේ ඇති වෙනවා. වැස්ස නැති වෙනවා. පෑවුම ඇති වෙනවා. විසම ලෙස ඉරේ හඳේ ආලෝකය ලැබෙනවා. නපුරු විසම කිරණ හලනවා මේ ඉර හඳ. එතකොට ඒ හිරේ හඳේ පහස ලබා හැදෙන වැඩෙන භවභෝග වලට නියම ඕජස ලැබෙන්නේ නැහැ කියනවා. ඔය විදියට මුළු ගමනම මුළු පද්ධතියම ආධාරමිෂ්ඨ වෙලා මිනිස් මනසට පුදුම විදිහේ දුක් ලැබෙනවා. ඒ දුක් ලබන්නේ මේ මිනිස් මනසේ ඇති කරන සිතුවිලි.
විසම සිතුවිලි. මේවා තේරුම් ගන්න, අදම තේරුම් ගන්න, දැම්මම අවබෝධ කරගන්න. මේ කියන වචන හුදු වචන විතරක් කරලා ඔහේ අමතක කරලා දාලා ගියොත් පාඩුව ඔබටමයි. ඒ නිසා මේවා ගැන කල්පනා කරන්න ඕනේ. අපි මේ ජීවත් වන ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මීරෙන් හිත සිසිල් කරගෙන තිසරණේ පිහිටා දුකක් තියෙනවා අවබෝධ කරගන්න. දුකට හේතුවක් තියෙනවා නැති කරගන්න. දුක්ඛ නිරෝධයක් තියෙනවා සාක්ෂාත් කරන්න. ඒ උදෙසා මාවතක් තියෙනවා පුහුණු කරන්න. ඒ සම්මා දිට්ඨියෙන්, සම්මා සංකල්පයෙන්, සම්මා වාචා ආදී උතුම් අංග වලින් යා යුතු මාවතේ යන්න මේ ඔබට කාලය, මේ ඔබේ අවස්ථාව, මේ ඔබේ පුණ්‍යවන්ත නිමේෂය. එනිසා සම්මා දිට්ඨියෙන්ම ජීවත් වෙන්න. සම්මා සංකල්පයෙන්ම ජීවත් වෙන්න. සත්‍ය මිහිරි වචන පමණක් කතා කරන්න. බොරු කේලම් හිස් වචන එපා. ලස්සන ජීවිතේ පංච සීලයෙන් ආලෝකමත් කරගන්න. සුගති ගමනින් ආලෝකමත් කරගන්න. ඔබට මේ අවවාදය ලැබෙන්නේ, අනුශාසනාව ලැබෙන්නේ ඔබේ පිනට. මේ දහම් කතාව අද මෙතනින් නිමාවටපත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සැබවින්ම අනන්තයි. ඒ බුදු ගුණවල වරුණාව ධර්ම කතිකයෙකුට තුන්යම් රාත්‍රියක් නෙමේ, ජීවිතයක් නෙමේ, කල්පයක් කිව්වත් අවසන් කරන්න බෑ. බුදු ඥානයේ, බුදු බලයේ, බුදු ගුණයේ අනුහස දැන් ඔබට තේරෙනවා. අනාගතයේ දෙස බලා කියපු ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ වචන අද ඇත්ත වෙලා. ඒ අනාගතයට අපි දැන් මුහුණ දෙනවා. පරිහානිය අත ළඟට නෙමෙයි, හදවත ළඟටම ඇවිල්ලා. පරිහානියට නතු නොවෙන්න, අපරිහානිය ධර්මයේ පිහිටන්න, ජන සමාජයේ හැමෝම මෙත්සිත ලබන්න, කරුණා දහර ලබන්න, කරුණාවෙන් බලන්න, සත්පුරුෂයන්සේ ජීවත් වෙන්න, අහිංසක දරු පරපුර රැකගන්න, ඔවුන්ට ආදර්ශ සපයන්න, පෞකාර හැඟීම් හැමදාම නපුරුයි, කුසල සහගත හැඟීම් හැමදාම සොඳුරුයි. යන ජීවිත ගමනට සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් අනන්ත ආශිර්වාදේ වේවා. ඒ සත්‍ය වූ ධර්මයේ අනුහසින් හැම ජීවිතයක්ම එකලු වේවා. දුක් විපත් නැති වේවා. සැප විපාක මතු වේවා. සත්පුරුෂ ඇසුරම නිවන් දකින්නකම් හැම දිනාටම ලැබේවා. මහා සංඝ රත්නයට, සිල්මෑණිවරුන්ට, වටපිටාවේ සිළු දෙනාට මේ ලැබූ උත්තම මොහොත, මේ නිමේෂය, මේ පහළ වූ සොඳුරු මොහොත ජීවිතේ වෙනස් කරන මොහොතක් වේවා. ජීවිතයට ජය මාවත විවර වූ මොහොතක් වේවා. දරු පරපුරටසේ, තරුණ පරපුරටසේ, වැඩිහිටි පරපුරටත්, ගිහි පැවිදි අපි හැමෝටමත් ගෞතම බුදුසසුනේම නිවෙන්න වාසනාව ලැබේවා. සැනසෙන්න වාසනාව ලැබේවා. පිම්පිලිවෙත්ම පහළ වේවා. සොඳුරුම සොඳුරු පැතුම්, මිහිරිම මිහිරි පැතුම්, පිවිතුරුම පිවිතුරු පැතුම් මතු සඵල කර දෙන මහා දෙවන්ත පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.